මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. අද පීලින්ජා ඇවිල්ලා තියෙන්නේ මාළඹේ චෑම් ටර්ෆ් වින්ඩෝ එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නම් වින්ඩෝ එකකදී බෝල් කරනකොට දාන්න පුළුවන් හොඳම පන්දුවක් ගැන. ඒකෙදී අපි බෝලය අල්ලන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ඇඟිලි දෙකකින්. ඊට පස්සේ මේ පන්දුව දානකොට අතේ එන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය පාස් බෝලර් කෙනෙක් බෝලේ දානකොට අතේ එන්න ඕනේ විදිහට තමයි මේකෙදී අතේ එන්න ඕනේ. හරි. ඊට පස්සේ වැදගත්ම දේ තමයි බැට් කරන එක නම් මේ විදිහට ඉන්නවනම් අඩි දෙක තුනක් ඉස්සරහින් තමයි බෝලේ බවුන්ස් කරන්නේ. ඒ කියන්නේ අපි බවුන්ස් එක මේ ගන්නට ගන්න ඕනේ බෝලේ බිව්වත්ත. එතකොට බැට්ස්මන්ට ඉස්සරහින් ලකුණු ගහන්න බෑ. මොකද ඉන්ඩෝ එකේ ලකුණු තියෙන්නේ 6 අතර තියෙන්නේ ඉස්සරහින්. මේ ගන්නට බවුන්ස් කරලා ගත්තාම බැට්ස්මන්ට ලකුණු ගහන්න බෑ. ඒ කියන්නේ 6 අතර ගහන්න අමාරුයි. ඒක තමයි මේ බෝලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි දැන් ඒක කරලා බලමු කොහොමද කියලා මේ බෝලේ දාන්නේ.